විද්‍යාව වගේ දෙයක් ඉගෙන ගන්න අර ඔළුව අපි එක විදිහකට හිතන්න පුරුදු වෙලා තියෙන්න ඕන. වතුර ඇතුලේ තියෙන දෙයක් දැන් ඕක මේ අපි මෙහෙම බලද්දි ඉස්සිලා පේනවා. ඒක දැනුම. ඒක දැනුම. තුන්වෙනි සාධකය තමයි අවබෝධය. විද්‍යාව වගේ දෙයක් ඉගෙන ගන්න අර ඔළුව අපි එක විදිහකට හිතන්න පුරුදු වෙලා තියෙන්න ඕන. හරි. ඒක අපි හරියට තේරුම් ගත්තොත් මෙහෙම දෙයක්. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් වතුර ඇතුලේ තියෙන දෙයක් වතුර ඇතුලේ මොකක් හරි ලක්ෂයක් තියෙනවා කියලා හිතන්න. දැන් ඕක මේ අපි මෙහෙම බලද්දි ඉස්සිලා පේනවා. හරි. ඉස්සිලා පේනවා. රයිට්. ඒක දැනුම. ඒක දැනුම. රයිට්. ඒක දැනුම. මොකද්ද? අර තියෙන දේ ඉස්සිලා පේනවා. ඒක දැනුම. දැනුමට තියෙන දෙයක්. ඊට පස්සේ ඒක තේරුම් ගන්නවා කියන්නේ ඒක වෙන්න හේතුව. ඇයි එහෙම වෙන්නේ? වෙන්න හේතුව මොකද්ද? මේ ආලෝක කිරණවල අපි අර කියන්නේ වර්තනය ආලෝකයේ වර්තනය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අර මේ මොකද්ද වෙන්නේ? මෙන්න මාළුවා ගෙම් මෙහෙම යන කිරණේ ඔහොමම යනවා. මේ විදිහට යන කිරණේ රයිට්. ඔතෙන්දි යම් අපගමනයකට භාජනය වෙනවා. මේ වගේ තැනක එතකොට මාළුවාව මේ අපිට උඩින් බලද්දි පේනවා. ඉස්සිලා පේනවා. ඒතර මේක සිද්ධ වෙන්නේ මේ ආලෝක කිරණවල මේ අපගමනය නැමීම සම්බන්ධ කාරණයක් හින්දා කියන එක තමයි දැනුමට හේතුව තේරුම් ගන්නවා කියන්නේ. තේරුම් ගැනීම. හරිද? ඊට පස්සේ තුන්වෙනි සාධකය තමයි අවබෝධය. රයිට් අවබෝධය. ඒතර අවබෝධය කියන්නේ මොකද්ද? ඇයි මේ ආලෝක කිරණ මේ විදිහට අපගමනය වෙන්නේත්? හරි. ඒ කියන්නේ ආලෝකය එක එක මාධ්‍ය වලින් මාධ්‍ය වලට ගමන් කරන ප්‍රවේගය එකිනෙකට වෙනස්. ඒ හින්දා තමයි මේක වෙන්නේ. අන්න ඒක තමයි අපි අවබෝධ කරගන්නවා කියන්නේ. ඒතර මේ සමහර තැන්වලදී දැනුම තේරුම් ගැනීම අවබෝධය තුනම ඕන. සමහර තැන්වලදී දැනුම විතරයි ඕන. හරිද? ඒතර ඒක හරියට තේරුම් අරන් මැච් එක ගැහුවා නම් වැඩේ කොට. දැන් උදාහරණයක් විදියට මේ අවබෝධය අපි දෙන්න ගියොත් නිකන් අර පහවසර ගොල්ලෙකුට ඒක කරන්න විදිහක් නැහැ අපිට. රයිට්? අපි මුලින් එයාට දෙන්න පුළුවන් දැනුමනේ. ඒ කියන්නේ මේක මෙහෙම ඉස්සිලා පේනවා කියන කතන්දරේ දෙන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික මේක මේ ආලෝක කිරණවල මෙහෙම හින්දා තමයි වෙන්නේ කියලා දීලා උසස් පෙළ මට්ටමේදී අපි මේක මොකද්ද? තහවුරු කරනවා මේ ආලෝකයේ ප්‍රවේග වෙනස් හින්දා තමයි මේක වෙන්නේ කියලා. ඒතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේකෙත් අවබෝධයේ සීමාවන් තියෙනවා උසස් පෙළදී. හරි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඇයි කියලා අහගෙන යන්න පුළුවන් දැනුම. මේ ඇයි වස්තු ඉස්සිලා පේන්නේ? ඇයි? හේතුව මේ ආලෝක කිරණවල මේ සිද්ධ වෙන මේ නැමීම මේ වගේ පෘෂ්ඨයකින් තව පෘෂ්ඨයකට යද්දි මෙහෙම අපගමනයකට ලක් වෙනවා. ඒක හින්දා තමයි එහෙම වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අවබෝධය. ආලෝකයේ එක එක මාධ්‍යයෙන් මාධ්‍යයට ගමන් කරන ප්‍රවේග වෙනස්. හරි. ඒතර දැන් ඒ අවබෝධය තියෙනවා. ඊට පස්සේ තව පාරක් ඇයි ඇහුවොත් අපිට පුළුවන් ඒ ආලෝක කිරණ එක එක මාධ්‍යයෙන් මාධ්‍යයට ගමන් කරන ප්‍රවේග හොයන සූත්‍රයක් උනත් දෙන්න පුළුවන්. c = 1 වර්ගමූල අර අපි කතා කරේ. ඒක කතා කරන්න පුළුවන්. එතකොට දැන් ඕකෙත් ඇයි කියලා අහන සීමාවන් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කියනවා රික්තයේ ආලෝකයේ ගමන් කරන්නේ 3.18න් කියනවා. රික්තයේ ආලෝකයේ ගමන් කරන ප්‍රවේගය 3.18යි ms ඍණ එක කියලා කියනවා. පැහැදිලිද? දැන් කවුරු හරි ඇහුවොත් ඇයි ඒ කියලා? يعني ඇයි 3.18න් රික්තයේ ආලෝකයේ ගමන් කරන්නේ වෙන එකකින් ගමන් කරන්න තිබ්බනේ. අන්න එතන සීමාවක් තියෙනවා. පැහැදිලිද මං කියන එක? එතන අපි අවබෝධයේ සීමාවක් තියෙනවා. එතනින් එහාට අපිට කියන්න වෙන්නේ එක මේක මේ ස්වභාව ධර්මයේ නීතියක් කියලා. හරි. ස්වභාව ධර්මයේ නීතියක්. එහෙම නැත්නම් දෙවිය ලෝකේ මව්ව හැටි, රයිට්? ඒ වගේ මොකක් හරි කතන්දරයක් හිතන්න වෙනවා. පැහැදිලිද මං කියන එක? ඒතකොට දැන් මේකේ පැහැදිලි කිරීමත් ඔයගොල්ලෝ දැන් උඩට යද්දි හැම දෙයක්ම පොඩි වෙනවා. දැන් ඔයගොල්ලෝ O level subject 9ක් තිබ්බා. A level වලට එද්දි ඒක subject 3ක් වුණා. ඊට ඔයගොල්ලෝ දැන් මම ගිය පැත්ත ගත්තොත් ඉංජිනේරින් පැත්තට ගියොත් ඒකේ ෆිසික්ස් පැත්ත වැඩි. ඊට පස්සේ මැත්ස් පැත්ත සම්බන්ධයි. සමහර කෙමිස්ට්‍රි පොඩි තැන් ඕන වෙනවා. හරිද? එතකොට ඔයගොල්ලෝ එතනින් එහාට MSc ගිහිලා PhD කරන්න ගියොත් ඉංජිනේරින් පැත්තෙත් එක පැත්තකට. ඒක පටු වෙනවා. පටු වෙලා ගිහලා අන්තිමට ඕනනම් මේ එක දෙයක් ගැන විතරක් මේ කාරණේ ගැන විතරක් ආලෝකය ගැන විතරක් ජීවිත කාලෙම ඉගෙන ගන්නත් පුළුවන්. එහෙනම් මේ උසස් පෙළ කොයිතරම් දුරකට අවබෝධයක් ඕනද මේ කියන කරුණු ගැන තේරුම් ගන්න ඕන. පැහැදිලිද මං කියන එක? ඒතකොට ඒක තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගුරුවරයා කියන පරාසය කියන්නේ ගුරුවරු තුන්දෙනා ඒ යවන පරාසය බලන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් හිතන්න කියලා මට්ටම නිපුණතා මට්ටමකට ලෑස්ති කරනවානේ. ඒක බලන්න. එක දෙවෙනි එක තමයි නැති වෙන්න පාස් පේපර් කරන්න ඕන. පාස් පේපර් කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා මේ ප්‍රශ්න අහන එකෙන් ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා.